පොඩ්ඩක් ඉන්න. මනීෂ අපිට ඉන්න. ලයිට් එක තියන් ඉන්නේ. ඔයා ලස්සනයි අද. ෆයිනල් එක බලමු. අන්න හරියට මේ කරමු. good morning. කොහොමද ඉන්නේ මාල්ට? ඔන්න අපේ සුපුරුදු ගමනාන්තේ ස්ටාර්ට් කරා. සුපුරුදු පරිදි මගේ සඳරු ඉන්න හැබැයි මම ඉන්නවා. ඉතින් අපි අද යන්නේ කොහෙද කියලා බලමු. අද මාත් එක්ක තව 5 දෙනෙක් ඉන්නවා. අද ඩ්‍රයිව් කරලා යන්නේ කියලාත් එක තව 6යි, මෙයයි 7යි, මයි 8යි. ඉතින් අපි කොහෙද යන්නේ කියලා බලමු. ෆස්ට් මම අද මෙතන තමයි ස්ටාර්ට් කරන්නේ. බලමු මොකද වෙන්නේ කියලා. Sanju, Didi Sanju, happy birthday, Sanju. Good morning. මේ ඔයා සෑහෙන පරක්කු වෙන මනීෂ. ඔව්. දැන් වෙලාව කීයද? ඈ? මම ආයෙත් ඇවිල්ලා හිටියේ. ආයෙත් කොහෙද ආවේ? තියෙනවා. හරි හතා පොඩ්ඩේ. මොකද මම කියන්නේ පොඩ්ඩක් බලන්න මම කොහෙද යන්නේ? කියන්නේ. එනවා අංකම එනවා. නෑ ඔයා කියන්නේ පිස්සන්ට එනවා. මම යන්න බෑනේ මම බයයි යන්න. අපේ අංකල් බයයි මේ යන්න. ඔහොම ඉන්න. ඉතින් අපි ටක් ගාලා අපේ රියසල් පටන් ගත්තා. මොකද අපි සීගිරි වලට යද්දිම ලොකේෂන් එකට යද්දි අපි චුට්ටක් පරක්කුණා කියන්නේ අපි හොරෙන් ගියේ 7:00ට විතර. ඊට පස්සේ අපි එහෙට යද්දි 12:00 එක විතර වුණා අපිට. ඒ නිසා අපි ගියපු ගමන් ෂණික ස්ටේජ් රියසල් එක ගත්තා. අරගෙන ඉවර වෙලා ටක් ගාලා අපි කන්න ගියා. මොකද අපි ලොක්කෝ ගොඩාක් බඩකින් හිටියේ. පැය ගානක ඩ්‍රයිව් එකක් අපිට තිබ්බ හින්දා අපි උදේට විතරයි කාලා හිටියේ. ඉතින් ස්ටේජ් රිහර්සල් කරලා ටක් ගාලා අපි කන්න ගියා. Hi birthday boy. Hi.
පොඩි ඉතලා. Hadu kumari mage suci mana? හරි. අපි කොහෙද ආවේ කියලා කවුරුත් දන්නේ නැහැ. අපි ආවේ සීගිරියේ. ආවේ ඇයිද කියලා දන්නවද? ඔය කියන්නේ මොකක්ද කියන්නේ? අද රිසර්ච් ලැබ් එකේ. දැන් ග්‍රවුන්ඩ් එක. අද මම කොරියෝග්‍රැෆි කරේ මෙයාට. යා හොඳට අද ස්ටේජ් රිහර්සල් එක කරා. ෆයිනල් එක බලමු. අන්න හරියන්නේ කළා. මෙයා හොඳට ඊයේ වැඩ කරලා තිබ්බා. හරි සතුටුයි මට. රියලි ප්‍රවුඩ්. යේ තමයි. හරි. good luck. බලමු මොකද වෙන්නේ කියලා. Kami. උදා වැඩ. Rest. අපිට කොහේ ගියත් එක. කඩයක් හොයාගෙන යන පුරුද්දක් වෙලා තියෙනවා. මමයි සාහිරුයි කවිඳුයි සඳරුයි අපි ඔගේ අර ළඟ පාර එන්න බෑ කිව්වා. ඇවිදින්න බැරි කොල්ලෝ ටිකක් ඉන්න වැඩක් නෑ කතා කරලා. වැඩක් නෑ මං වගේ එලකිරි කෙල්ලෙක් නෑ. ඇවිදිලා කරලා ඉන්න. බෑ ගන්න කෙනෙක් හිටියේ. Kelin dan deh nih kok. අයියෝ මේ ඉන්නේ කෙල්ල. Cerai. අඩ දිනවා. බලන්න මෙහෙ ලස්සන අපේ මේ ගමට පොඩ්ඩක් ළඟයි පොළොන්නරුවට මුවල් බල්ටිය. මෙහෙමයි. අපි අනුරාධපුරේ ගියොත් අනුරාධපුරේ තමයි මිස්කේ ගම. මිහින්තලේ ගියොත් මිහින්තලේ තමයි ගම. මාතලේ ගියොත් මාතලේ තමයි ගම. අන්න එහෙම සීන් එකක් තියෙනවා. දැන් කියනවා සීගිරියට ඇවිල්ලා තියෙන්නේ. පුදුමයි සීගිරිය නෙමෙයි ගම පොළොන්නරුවේ ගම කියලා කිව්වා. නෑ නෑ ආන්නකෝ දැන්නවා මෙතන අපේ ගේ. යන්න පුළුවන්. හරිද? මට කඩවත ගේකුත් තියෙනවා. හරිද? හැබැයි සිග්නල් අඩවත ඉඳලා කිලෝමීටර් 80ක් විතර කඩවත ගියක් තියෙනවා. ඒකට එඬර මුල්ලට මං එඬර මුල්ල. එතකොට පාරවල් ගොඩක් තියෙනවා. එතකොට ඒකට යන්න පුළුවන්. එක එක පාරවල් තියෙනවා. හරිද? පොළොන්නරුව අපේ අයියා අක්කව බඳපු ගම. අක්කා පොළොන්නරුවේ. එතකොට එහෙට ගියාමත් ගම. එතකොට කෑගල්ල කියන්නේ අම්මගේ ගම. එතකොට අනුරාධපුරේ කියන්නේ අම්මගේ අයියලගේ ගම. එහෙ තමයි ඔක්කොම නෑ. මිහින්තලේ මිහින්තලේ කියන්නේ අවටන මිහින්තලේ. මිහින්තලේ ඉඳන් අනුරාධපුරේට පොඩි දුරයි. හරිද? එතකොට තමනද හොරණ කියන්නේ මම ඉන්න ගම. සීගිරිය. සීගිරිය අපිට නෑ. එතන එහා පැත්තේ තමයි ආ එහා පැත්තේ. සීගිරිය පාස් කරා ගියාම තමයි පොළොන්නරුව තියෙනවා. ඉතින් පොළොන්නරුව කියන්නේ ළඟයි. එච්චරයිනේ. ඉතින් එච්චරම එතනින් හරි කියලා දෙනවා. ඔයාලා යන්නෙම අපේ හරි එච්චරයිනේ. එච්චරයි. හරි. එහෙනම් good bye. බයි. පොඩ්ඩක් ඉන්න. මනීෂ අපිට ඉන්න. ලයිට් එක තියන් ඉන්න. පාන තිය. කොහෙද පාන තිය? ගෙදර. ඇයි ගෙදර ගිනි පෙට්ටියද ලයිට් එකෙන් තියන්නේ? නෑ. ඒකයි බෑග් එකේ දාගෙන ඉන්න. නෑ නැති. ඇයි ගෙදර කඩි උතුරලා නැති. ලයිට් එක. ලයිට් එකේ පාන තියන්න බෑග් එකේ. හරි. මගේ අම්මා තමයි ඔක්කොම කාසිකේ පාන තියනවා දැකලා. මල් කඩලා දී. මල් කඩ මේක මල වෙලම කරනවද? නෑ ඉතින් බලන්න ඕනේ. ආස්තිකේ තියෙන ලයිට් එක අවුක් ගන්න නෑ ඉතින්. අර ගිනි පෙට්ටියක් තියෙනවා. බෝ! තොර කල්ලා තියෙන්නේ. ඒක මං කලු ඉන්නේ. හරි. හැබැයි මේ කාලයකට පස්සේ මුගේ වචන 10ක් ආගත්තා. හරිද? ඉච්චන්න. එනවා. යයි අඳගවලු. යම්. ඕකේ අපි බෑක්ස්ටේජ් යන්නයි හදන්නේ. හයි. මනීෂව කොහෙන් හරි ආවෙලා මොකක් හරි කරලා. Okay, LPDS boys. වැඩේට බහින්න හදන්නේ. ඔයා ලස්සනයි අද.
හොඳයි කරන්න. Uretal. Api දැන් යනවා. අයියෝ ආයෙ කවදා හම්බෙන්නේ. එහෙම කියන්න එපා නේද? එහෙම කියන්නේ නිකන් නෑ කා. දින්නර පස්සේ හෙට නේද හම්බෙන්න? ඒක වෙන්න ඕනේ. අනිවාර්යෙන්. Okay, see you darling guys. ජය වේවා බුස්සර්ණයි සාදුකාරය දෙන්න ළමයි. ඕකේ එහෙනම් අපිට අලි හම්බෙන්න කියලා බලමු. Enjoy fast shipping and low MOQ. Come and download it. අපිට මේ අවස්ථාව හොයා ගන්න පුළුවන් උනේ මේ වගේ කේක් එකක් විතරයි සංජු. සෑහෙන දුරක් කරා. Thank you වලට. කියලා වැඩක් නෑ බබෝනිය නිකම්පේ. ඒක නමද බෝඩියට ගැපුවා. දැන් නැගිටින්න. නැගිටින්න බෑ කිව්වේ. පොඩි මොකනවාද? Happy birthday. වලට දෙන්න අපේ අංකල්ට. ඒ ඩේට් කේක් එක. අංකල් එන්න. අතන එන්න. ඔළුවත් ගන්න බාලා මම වගේ. ලොකු කරලා ආවේ. අපි ගෝදේ. Thank you ආවේ. අදරු එන්නේ නේද? අර යාගෙන ඉතනට දෙන්න. දෙන්නේ. ආ බැද්දේ. කොල්ලන්ට දෙන්නේ. ආ. දෙපැත්තේ සහෝදර දෙන්නද? මා බලාගත්තා දෙපැත්තේ ඉඳලා. පිසේ. Happy birthday. යන්න සඳර. එන්න පොතේ ගන්න. පොඩි දාන් බල. එන්න. අම්මෝ දෙපාරක් කාන්නේ. අවන්නේ වර්ධනය කරන්නේ. අඳුරට මොකක් ගාලා කොම්. ඒක තමයි මගේ සිලෙක්ෂන්. පොල් කේක් නෙමෙයි ඩේට් කේක්. රයිනේ. ආ ඒකනේ. ආහා. අංකගේ පිහ දීලෙමු කඩේ. කෑල්ල මොකට? සඳර. මේ පොඩි ක්ලාස් විතර කොට එක බජයි. පන්සල ගිහලා. ආයි ළමයි. හලෝ ගයිස් දැන් වෙලාව 11 වගේ පන්නන්නේ. දැන් වෙලාව දැන් වෙලාව 11:05යි. දැන් අපි රැයට කන්න නැවතුවා සාද්දේ අපි ආය අම්මෝනවා කියනවද මන් දන්නේ නැහැ. කඩවතින් ළඟයි. කඩවත බස් ස්ටෑන්ඩ් එකට. ඔව් ආප්ට පාරි. ඇතරේන කඩවතින් යන්නේ. හරි. ඕකේ අපි කාලා අද අතන ප්‍රශ්නයක්. මනීෂ බහිනවලු. අම්කෝ හෙඩ් බහිට් එකක් ගහනවා.
good morning. දැන් වේලාව 2:18යි. සඳරු කියනවා මේ මොකද්ද මාමණ්ඩිය මොකද්ද සඳරු කිව්වේ? අදිගේ මාමණ්ඩියද? ඕකේ දැන් අපි හොරන ඉන්නේ. දෙකයි 19 වෙලාව අපි ආවත් නබොන්න අපේ හොරන කඩේ අපි බොරුවට හිනා වුණාට ඕන කඩේ ඊය කඩි උකුලි කියලු ඕකේ දැන් තමයි ගෙදරට ආවේ. දැන් වෙලාව 3:40ට විතර ඇති. 3:40ට වගේ. දැන් තමයි ඉතින් ගෙදර ආවේ අපේ සීකිරි ඉවෙන්ට් එකට ගිහිල්ලා හොඳට මහන්සි කට්ටිය ගෙවල් වලට ගියා. දැන් මා නිදා ගන්න ඕනේ වොෂ් එකක් දාලා මට ආයෙ හෙට උදේ 7ට වැඩ. එහෙනම් පරිස්සමෙන් ඉන්න සතුටින් ඉන්න. බයි. එහෙනම් ජය වේවා සර්ණයි. බයි බයි.